guys, අද අපි යන්නේ හොඳ ආමි එකක් තෝරගන්න. හරි අපි ටක් ගාලා ගේම් එකට යමු. චුට්ටක් ස්ලෝ වැඩයි. පොඩ්ඩක් ඉන්න අපේ Wi-Fi එක. දැන් අපි අලුත් රෙසිපියක් තෝරගමු. long attack එකක් වගේ ගහද්දී queen minion piece ගොඩක්ම හොඳයි. ඊළඟට ළඟ attack එකක් වගේ ගහනවා නම් king minion piece ගොඩක්ම හොඳයි. යාළුවනේ අපි දැන් ආමි එකක් තෝරගමු. අපි දැන් මකරු 5 දෙනෙක් දාගමුකෝ. ඊළඟට අපි පෙකාල දෙන්නෙකුත් දාගමු. ඊළඟට healers දෙන්නෙකුත් ඕනේ. ඊළඟට බැලුන් දෙකක් lava house එක්කෙනෙකුයි අපිට තව barbarian උයි ආචිකනේ හොඳයි. skeleton හරි අපි දැන් ස්පෙල් තෝරගමු. ඔයාලට කැමති ස්පෙල් එකක් තෝරගන්න පුළුවන්. skeleton එක තමයි අපිට හොඳම ස්පෙල් එක. ඒකෙන් අපිට ගොඩක් වාසි තියෙනවා. ඒ නිසා අපි skeleton ස්පෙල් එක විතරයි මම තෝරගන්නේ. අපි දැන් ඇටැක් කරන්න ආවා. අපි මුලින්ම මේක චෙක් කරගත්තා. ඊළඟට මේ මැද්දෙන් වගේ මේ අපේ queen එක දාගෙන ඉතියා අපි මෙන්න මේ මැද්දට වගේ skeleton ස්පෙල් එක දාගත්තා. ඊළඟට minion piece දාගන්න අපි මේ පැත්තෙන් දාගමු නේ. ඊළඟට අපි මේ ආචිව දාගත්ත කින්නවත් ඒ බාබේරියන්වත් ඒ පැත්තෙම දැම්මා. ලාවා මේ පැත්තෙන් දාලා බැලූන් දෙකක් මේ පැත්තෙන් දාලා queenට අපි දෙන්න ඕනේ healers දෙන්නේ. ඊළඟට අපිට ඒ කාලේ දෙන්න දාගත්තා. අපි මේ සල්ලි හොයන තැන් වලට වගේ දාන්න ඕනේ මකරු දෙන්න. ඊළඟට අපි ආචිගේ බලය පාවිච්චි කරා. ඕම් අපි ඇටැක් මගක් දුරට ගොඩක් ඉවරයි. 70ක් විතර අපි ගොඩක් ඉවරයි. අපි අවසාන ළඟයි. අපේ කට්ටිය හොඳටම ගහනවා. සුපිරි. අපි 100% ගැහුවා. හරි නේද? හරි අද මම ඔයාලට කියා දුන්න දේවල් හොඳට මතක ඇති කියලා මම හිතනවා. හරි මට සපෝට් එකක් විදියට subscribe කරලා like කරලා share කරන්න. එහෙමනම් අදට මම යනවා. Bye guys.